Audio Jungle. Audio Jungle. वेलट अब मिलता हाँ या मैं वाला पास मैं आधे हाथ पास හයි කොහොමද ඉතින් ඔයාලට වෙනදා වාගේම ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔන්න මට අද හිතුණා පොඩ්ඩක් සාලේ පැත්තේ හැම පොඩ්ඩක් ආස්පස් කරලා දාන්න ඕනි කියලා දූවිලි හැම තියෙනවා මට ටිකක් සෝෆා එකේම හස් කරගන්න බැරුව ගියා පහුගිය ටිකේ ඒ නිසා මම ඔන්න උදේම වැඩ පටන් ගත්තා උදේම හැරගෙන ආවා අපේ රණු බබාත් ඉතින් එයත් එක්ක තමයි දැන් මේ ටික කරගන්න ඕන එයාට කෑම ටිකකුත් මම හදාගෙන තියෙන්නේ පොඩි රයිස් එකක් හැද. තුව ගොඩක් වෙලාවට එයාගේ කිරික උදේට ඉල්ලන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ඉල්ලන්නේ එයා හවසට මම තේ එකක් එහෙම බොන ටයිම් එකට තමයි. නමුත් අද එයා උදේම නැගිට නිසා වෙන්නේ එයාට කුක්කු පිටි එකක් ඕන කියලා ඉල්ලුවා. ඒ අතර මම එයා එක කරන ගමන් එයාට පොඩ්ඩක් ටීවී එකේම දාලා දුන්නා. හස්බන්ඩ්ුත් නැගිට්ටා මේ ටයිම් හස්බන්ඩ්ුත් ඉන්නවා. ඉතින් මම මකුල් දැල් හැම ටිකක් කඩාගත්තා. මට අමතක වුණා මේ සෝෆා එකට එහෙම රෙදි ටිකක් උඩට දාන්න. මම ඒ නිසා පිහලා ගත්තා. මට ඒක අමතක වුණා ඇත්තටම. සඳරේනු ඇතිරැක ඔය දැස සිපගන්න මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පරමේද කීවා ඔබ කීවා සසවත් බලඟ ඉන්න නිතුගාවයි පිලෙන්න හැමදාම මගේ ලෝකයේ හුරතල් විමලඟ තුරුලේම පවස මං ඔබට හරි ආදරේ සඳරේනු ඇතිරැක ඔය දැස සිපගන්න ආවා මං ආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පන නේද කීවා ඔබ කීවා මේ ෆොටෝස් වලට එහෙම ඉක්මනට දූවිලි බඳිනවනේ. ඒ වගේම තමයි වහලේ මකුළු දැල් ඉක්මනටම මකුළු දැල් බඳිනවා. මං අහලා තියෙනවා අර ගම්වල නම් තියෙනවා කියලා මොකද්ද ගස් වර්ගයක් ඒකෙන් උඩ සුද්ධ කරාම මකුළු එන්නේ නැහැ කියලා කියනවා. මම try කරා මේ අර කැරපොත්තන්ට එහෙම ගහන්නේ. අන්න ඒක මේ මකුළු දැල් කඩන එකට ස්ප්‍රේ කරලා මකුළු දැල් කැඩුවා. හැබැයි එතකොට නම් චුට්ටක් විතර මේ පරක් වුණා. ඒගොල්ලෝ ගෙවල් බඳින්න උඩ නැත්තම් හරි කැතයිනේ. ඉතින් ගෑනු කෙනෙක් ගෙදර ඉන්නකොට මකුළු දැල් එහෙම තියෙනකොට නේද?
ඒ නිසා ඒකත් කරා මේ අපේ දුවත් එක්ක එයා දැන් අර මම වීඩියෝස් කරනවා කියලා දන්නවනේ කැමරා ෆෝන් එක තියාගෙන එහෙම ඉන්නකොට එයා එක ඇක්ෂන් දානවා එක ඒවා කියන්න try කරනවා සමහර වෙලාවට මේ මොකක් හරි අලුතෙන් දැන් මොකක් හරි සෙල්ලම් බඩුවක් එහෙම අරගෙන සාමාන්‍යයෙන් අර මේ මම නිකන් අර රෙකෝඩ් කරනවා වගේ එයා බොරුවට එක ඒවා කියනවා හායි කිය මේ දැන් ඉතින් දුවත් ලොකු වෙනවා යාගේ බර්ත්ඩේ එකත් එන්න ලං වෙනවා දන්නේම නැතුව බබාලා ලොකු වෙනවා නේද ඉතින් මේ අපි දෙන්නගේ යක් Hai, con với nó xí đây rồi. Bị phiêu. එයාලා චූටි කාලේ ඉන්න හිටියට වඩා දැන් ඉතින් ටික ටික අපෙන් ඈත් වෙනවද කියලාත් හිතෙනවා තාම නම් ඉතින් අපේ රණු චුට්ටක් ඉතින් අපිත් මාත් එක්කම තමයි ඉන්නේ නමුත් ඉතින් ලොකු වෙන ඒගොල්ලෝ අපෙන් ටික ටික ඈත් වෙනවනේ නේද ඒගොල්ලෝ කාර්යබහුල වෙනවා ඉස්කෝලේ යන පටන් ගන්නවා පුංචි දුකකුත් තියෙනවා ඉතින් මම කියනවා වෙලාවකට දෝනි අම්මා දාලා ඉස්කෝල් යනවාද කියනකොට මේ ඌ බයිසිකලෙන් යනවා කියනවා එතකොට මං කියනවා මට පාළුයිනේ කියලා ඊට පස්සේ මාව වෙවිලා තුරුල් කරගන්නවා තමයි ඉතින් නේද සඳරේනු ඇතිරැක ඔය දැස සිපගන්න මං මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පන නේද කීවා ඔබ කීවා සසවක් බලඟ ඉන්න නිතුගාවයි පිලෙන්න හැමදාම මගේ ලෝකයේ හුරතල් විමලඟ තුරුලේම පවසන් මං ඔබට හරි ආදරේ සඳරේනු ඇතිරැක ඔය දැස සිපගන්න ආවා මං ආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පන නේද කීවා ඔබ කීවා අපේ දොන්නගේ චූටි කාලේ වීඩියෝ එකක් මට මතක් කළා තමයි මම ඒක දැම්මේ. එයා ඔය වගේ හරි ආසයි අර මේ රෙද්දකින් මොනවල හැව් කියනකට මට ඒක මතක් වුණා. දෝනිට නිින්ද ගියා. එයා නිදි අතරේ මට හිතුණා මේ කුස්සියට අර හුණු ගන්න වැඩේ පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මං අම්මගෙන් හුණු එකක් අරගෙන ආවා. ඒක කළා මම මතක විදිහට මොකද මං හස්බන්ඩ් මේවා ගානමම දැකලා තියෙනවා. ඒ විදිහට මමත් අර මේ මොනවද නිල් පැකට් එකක් එහෙම දාලා වැඩේ පටන් ගත්තා. මේ මට ඉතින් ඔහොම තමයි මං ඕක ගානලා ඉවර වෙන ඉතින් අවසානට මල් පෝච්චියේ ඉඳන් ගහනවා. මේ හස්බන්ඩ් මට බැන දැන් ඉවරයි ඉතින් ගන්න දෙයක් නැහැ ඔක්කොම ගෙදර ඒවා සුදු වෙයි කියලා. මේ කොහොම හරි මම ඉතින් මේකත් කරන ගමන් මේ දුවත් නැගිටලා එයා අම්මලා ගෙවල් පැත්තෙන් පොඩි රවුමක් දාලා එයා ආය ආවා. එනකොට මම මේ වැඩේනේ. එතකොට දැන් එයාත් ඊට පස්සේ මේ පින්සලක් අරගෙන ගාන්න ගත්තා. අවසානට ජනෙල් වල හිටන් ගාලා මම බැනුනොත් ඇහුවා.
මේ වැඩේ මේ කරන ගමන් මම උයන්න පටන් ගත්තා. මොකද රැල්ලා මම උයන්න කැමති නැහැනේ. ඒ නිසා මේ වැඩේත් කරන ගමන් ටික ටික ටක් ගාලා මම උයා ගත්ත රැට. මේ අහස පුරා තාරුකාරන් මම ආදරයේ කවියලියන්නම් රතු රෝස හින මාලිගේ හිඳන් ඔබ ලියූ කවිය මිහිර විඳින්නම් මේ අහස පුරා තාරුකාරන් මම ආදරයේ කවියලියන්නම් රතු රෝස හින මාලිගේ හිඳන්